සුබ නවවසරක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔබගේ සියලු ප්‍රාර්ථනාවන් අලුත් බලාපොරොත්තු ඊයන්නින්ම ඉෂ්ට වේවායි කියන ප්‍රාර්ථනාව සමගින් අපි දැන් යොමු වෙන්න සූදානම් ගැමි ගෙදර සිදුවෙන චාරිත්‍ර වාදිත්‍ර වලට. ඉතින් ඊට ප්‍රථමයෙන්ම මතක් කරනවා ඉතින් අද මම කිව්වා අද තියෙන්නේ දමින සංස්කෘතිය නියෝජනය කරන ගැමි පරිසරයක්. ඉතින් මේ දමින නිවසට අද සිංහල ගෙදරකින් නෑගම් වෙනවා. ඉතින් ඒ සිංහල නෑගම් පවුල අපි මේ දමින ප්‍රදේශයේ දමින නිවාස පරිසරයේ කොහොමද කියන එක දැක බලා ගන්න ගම අපි මේ ආචාර්ය මණ්ඩලයට ආරාධනා කරනවා මේ දමින ගැමිණින් පරිසරයේ විතර ඔබ මේ සූදානම් කරලා තියෙන මේ චාරිත්‍ර වාදිත්‍ර කොහොමද කියලා අපි දැක බලා ගන්නයි මේ සූදානම් වෙන්නේ. Jadi mana mengatakan pelaku arah yang kita alih. Sinaukabe wasaranimabe Chonmale abhadur sarani delli Galagase gayagite Amruj siri dehadara kana delli Siniyave nagamuduwe Siru saber mahadanatere Siniyave Siru sarbe mahadanatere
ඉතින් මේ දෙකම සූදානම් සිටින කණාවුටි විදිහේ කාර්යය ආරම්භ කිරීමට ඒ සඳහා ක්‍රියාපදිංචි වුණු තරඟකරුවන්ට ආරාධනා කරනවා පැමිණෙන ලෙස කණාවුටි විදිහේ තරඟය ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. අටුකොටු සරුවෙන්ටයි දුම්නස්ඳුරුවෙන්ටයි පහුගේ දොහේ අඳර දබර අපේ සංවිධායක මණ්ඩලයෙන් මතක් කරනවා ඒත් එක්කම අනිත් පස්සේ අපි කණාවුටි විදිහේ තරඟයක් ආරම්භ කරමු. ඉතින් කණාවුටි විදිහේ තරඟයේ පළමු තරඟකරුවෝ සූදානම් ඉන්නවා කණාවුටි විදීමට. අපි බලමු කොහොමද කණාවුටිය විදින්නේ කියලා හරියටම පොන්ටිය විදිහද කියලා. මෙන්න කණාවුටි විදිහේ තරගයේ පළමු තරගාරු සූදානම් ඉන්නවා. අපි බලමු කොහොමද අද කණාවුටි විදිහේ තරග.
ඉදිකටුවට නුඩ දැමීමේ තරගයට සහභාගී වන තරගකරුවන්ට ආරම්භක ස්ථානයට පැමිණෙන්න කියලා අපේ සංවිධායක මණ්ඩලය මතක් කරනවා. කණාමොට්ටි බිඳීමේ තරගයටයි මේ ත්‍යාග ලබා දීම සඳහා ඒ සඳහාත් මා ගෞරවයෙන් ආරාධනා කරනවා මధుමාලි අක්මණගේ මහත්මියට. ඉතින් 2025 කෝකිල වසන්තය අවුරුදු උළෙලේ කණාමොට්ටි බිඳීමේ තරගයේ ජයග්‍රහණය කරන්නේ සාදේව් අනුහස්. ඉතින් ඔබගේ අත්වල සන්නාදය ලබා දෙන්න අපගේ තරගකරුවන් වෙනුවෙන් අද දවසේ ජයග්‍රාහකයින්ට ඉතාමත් වටිනා සහ මතක සිටින ත්‍යාග ලබා දීමට අපගේ සංවිධායක මණ්ඩලය සූදානම් සිටිනවා. ඉතින් ඒ නිසා මම ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ තරගවලට සහභාගී වෙන්න කියලා. ඉතින් මෙන්න සූදානම් හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාමේ තරගය ආරම්භ කිරීමට තරගකරුවන් සූදානම් වෙයි. සංවිධායක මණ්ඩලය කියනවා හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන ආරම්භක ස්ථානයේ ඉඳලා මේ අපේ සංවිධායක මණ්ඩලයේ රැඳී සිටින ස්ථානයට දුවගෙන එන්න ඕන. මගදී දෙහිගෙඩිය වැටුණොත් ආයෙත් ආරම්භක ස්ථානයට ගිහිල්ලා තමයි දෙහිගෙඩිය තියාගෙන ආයෙත් එන්න ඕන. ඒත් එක්කම ආරාධනා කරනවා ඉදිකට්ටට නෝඩ දැරීමේ තරගයට සහභාගී වෙන තරගකරුවන්ට ආරම්භක ස්ථානයට පැමිණෙන්න. මෙන්න සමබරතාවය උරගා බලන තරගයක්. සමබරතාවය මෙන්ම වේගවත් බව. හොඳයි එහෙනම් මෙන්න තරගය ආරම්භ කිරීමට සූදානම්. 1යි 2යි 3යි. මෙන්න සමබරතාවය හැන්ද මත දෙහිගෙඩිය ඔව් මෙන්න ජයග්‍රහණය කරනවා ලයිරු සදරුව. සමබරතාවය හොඳට පුරුදු ක්‍රීඩකයෙක් වෙන්න ඕන. ඔව් ඒත් එක්කම ඊළඟට සූදානම් ඒත් එක්කම ආරම්භ කරන්න ඉදිකට්ටට නූල දැමීමේ තරගය. අව පැත්තේ ඉන්න නූල ඉදිකට්ටුවට දාන නූල අතේ තියෙන තරගකරුවන් මේ අනික් පැත්තට එන්න. මේ පැත්තට. ඉතින් අතේ තියාගෙන ඉන්න තරගකරුවන් ඉන්න පැත්තට ඉදිකට්ට තියාගෙන ඉන්නවා. අපේ නූල අතේ තියාගෙන ඉන්න තරගකරුවන් තරගකාරිනිය වේදිකාව පැත්තට දුවගෙන ගිහිල්ලා හරියට ඉදිකට්ටට නූල දාලා තමන්ගේ සහායකයත් එක්ක තරග අවසන් ස්ථානයේ ඉදිකට්ට තියාගෙන ඉන්න තරගකරුවන් ඉන්නේ වේදිකාව පැත්තේ. ඉදිකට්ට තියෙන්නේ වේදිකාව පැත්තේ ඉන්න තරගකරුවන්ට. අනෙක් පැත්තේ ඉන්න තරගකරුවන්ට තමයි නූල හිමි වෙන්නේ. ඒදි සිද්ධ වෙන්නේ නූල අතේ තියෙන තරගකරුවෝ දුවගෙන ගිහිල්ලා ඉදිකට්ට තියාගෙන ඉන්න තමන්ගේ සහායකයාගේ ඉදිකට්ටට නූල දැම්මා. සහායකයාත් සමගින් නැවතත් ඔබ සිටිය ප්‍රදේශයට නැත්තම් තරග අවසන් කරන ස්ථානයට දුවගෙන එන්න ඕන. තරග අවසන් කරන ස්ථානයේ අපගේ සංවිධායක මණ්ඩලය රැඳී සිටිනවා. ඉතින් ඔවුන්ගේ තීරණය මත තරගයේ ජයග්‍රාහකයින් තෝරා ගන්නු ලබනවා. ඉතින් මේ තරග පැවැත්වෙන අතරතුර ඉදිකට්ටට නූල දැමීමේ තරගයෙන් අනතුරුව ගෝතලයට වතුර පෙරවීම, තනි කකුලෙන් කොට්ටවර ගැසීම, බනිස් කෑම, අන්ධයාට කිරි කැවීම, බැලුන් පාස් කිරීම වැනි තරග ආරම්භ කිරීමට සූදානම් වී සිටිනවා.
මේදී ඉදිකට තියාගෙන ඉන්න තරඟකරුවාගේ පැත්තට අපේ නූල අතේ තියාගෙන ඉන්න තරඟකරුවා දුවගෙන ගිහිල්ලා ඉදිකටට තමන්ගේ සහායකයා සමග නූල දාලා තමන්ගේ සහායකයාත් එක්ක තරඟ අවසන් ස්ථානයට එන්න ඕන. අපේ සංවිධායක මණ්ඩලය ඉන්නවා අවසන් ස්ථානයේ. තරඟකරුවා සූදානම්ද? හොඳයි. එහෙනම් ඔන්න ආරම්භ කරනවා. 1යි 2යි 3යි වෙන. ඔන්න ඔකයි කලබල. ඔන්න ඔකයි ප්‍රශ්නේ. පොඩ්ඩම කලබලයක් කියන්නේ නූල දාන්න. 1යි 2යි 3යි. ඔව් අපි බලමු කවුද ඉක්මනට ඉදිකටට නූල දාලා ඉන්නේ. තරඟකරුවත් අදගෙන ඉන්න දුවගෙන වෙන්න පළමු ජයග්‍රාහකයින් යුවල පැමිණෙනවා. ඔව් කිසි කලබලයක් නැතුව නූල දාන කට්ටියක් ඉන්නවා කමන්නේ. මිනිහ දාලා එක. ජයග්‍රාහක යුවල දෙකක් පමණයි තෝරා ගන්න ලබන්නේ. කලින් අපේ යෝගානේ සඳහා හොඳහැන්ද මට දෙහිගිරිය ලබාගෙන යන්නේ තරගය සහ ඉදිකටට නූල ගැනීමේ තරගයේ ජය. ඔව් ඒත් එක්කම ආරම්භ කිරීමට සූදානම් හැන්න මත දෙහිගිරිය තබාගෙන යාමේ. ඔයගොල්ලෝ ඕපන් ඇදලා ඉන්න පොඩි වෙලාවක්. අතිමතට පාස් කරලා තමයි බෝතලයට වතුර පුරවන්න වෙන්නේ. මේ තරගයේදී ඔයාලගේ ආරම්භ තරඟකරුවා ඉන්න පැත්තේ වතුර පුරවපු බේසමක් තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ කණ්ඩායම සාමාන්‍යයෙන් 6 දෙනෙක්. ඒත් එක්කම මතක් කරනවා ඊළඟට පැය 3කට නියමිතයි බැලුම් පාස් කිරීමේ තරගය. ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරලා දෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි සූදානම් ඊළඟට ආරම්භ කරන්න බැලුම් පාස් කිරීමේ තරගය. ඒ සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා ඔබේ සංගීතය මණ්ඩලය. එකයි දෙකයි තුනයි කිව්වම තරගය ආරම්භ කරන්න ඕන. 1යි 2යි 3යි. අපිට පේනවා බොහොම විනෝදයෙන් වගේ උනන්දුවෙන් තරඟකරු තරගයේ යෙදී සිටිනවා. කොහොම නම් බෑ මම කරන්න ඕන ඉක්මනට තරඟ වදින්න තමයි මේ තරගයේ අපේක්ෂාව. ඉක්මනින් මෙන්න අර පිළිවෙස්ව ඉතින් බලමු තාමත් වේගයෙන් කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ මට නම් දැන් පේනවා ජයග්‍රහණය කරන්න නියමිත කණ්ඩායම මොකක්ද කියලා. අපි බලමු මේ කණ්ඩායම ජයග්‍රහණය කරයිද කියලා. සංගීතය මණ්ඩලය අධීක්ෂණය කරනවා තරඟ නීති උල්ලංඝනය කිරීම සිද්ධ වෙනවද කියලා. බලමු තවමත් තරගයේ ක්‍රියාත්මකයි. ඔව් මෙන්න දෙවන ස්ථානය දෙවනුඩි තරගය අවසන් කර තිබෙනවා. බලමු මෙන්න තවමත් තරගයේ විවෘතයි. බලමු ඔන්න තවත් කණ්ඩායමක්. හොඳයි මේ පළමු ස්ථානයේ පමණයි තාක ලබා දෙන්නේ. ඉතින්
හොඳයි ඒත් සමගින් ආරම්භ කිරීමට සූදානම් බැලුම් පාස් කිරීමේ තරගය. ඉතින් ඒ වගේම මතක් කරලා මේක එකම මෙන්න බැලුම් පාස් කිරීමේ තරගය ආරම්භ කිරීමට සූදානම්. ශිරු කරන්න කියලා. අද විශ්වවිද්‍යාලයේ නැති සියලු දෙනාටම අවස්ථාව ලබා දෙනවා. බැලුම් එක පාස් කරන්න සූදානම්. 1යි 2යි 3යි. බැලුම් එක බිම වැටුණු තරගකරුවන් ඉවත් කිරීමට සිල්වර බව සංවිධායක මණ්ඩලය පවසනවා. හරි අනිත් පැත්තට පාස් කරන්න සූදානම්. 1යි 2යි 3යි. හරි දැන් බැලුම් එක අතේ තියෙන කට්ටිය නෙවෙයි අනිත් පැත්ත කට්ටිය අඩියක් පස්සට එන්න. අඩියක් පස්සට එන්න. හරි විනාශ සංවිධායක මණ්ඩලය නිරන්තර අධීක්ෂණයේ ඉන්න මොකද හරියටම තරගකරුවන්ගේ ජයග්‍රහණය තෝරා ගැනීම අවශ්‍යයි. එහෙනම් ඔන්න බැලුම් පාස් කරන්න 1යි 2යි 3යි. හරි අනිත් පැත්තට පාස් කරන්න සූදානම්. 1යි 2යි 3යි. ඔව් බැලුම් බෝලේ පුදුමා ගත්තොත් බැලුම් බෝලේ නිමන වට ගත්තොත් තාමිකේ ඉවත් දෙන්න වෙනවා. හරි නැවතත් බැලුම් බෝලේ අතේ තියෙන කට්ටිය නෙමෙයි අනිත් පැත්ත කට්ටිය අඩියක් පස්සට එන්න. මේ පැත්ත කට්ටිය හරි මෙන්න තරගය ආරම්භ කරන සූදානම්. නැවතත් 1යි 2යි 3යි. ඉතාමත් උපක්‍රමශීලීව සහ තමන්ගේ බැලුම ආරක්ෂා කර ගන්නවා. පාස් කරන්න 1යි 2යි 3යි. බැලුම් පොලේ අන්තිමට අත්හැරුණු තරගකරුවන්ට ඉවත් වෙන්න සිදු වෙනවා. දැන් බැලුම් බෝලේ අතේ තියෙන කට්ටිය තරගකරුවන් නෙවෙයි අනිත් කට්ටිය අඩි දෙකක් පස්සට එන්න. අඩි දෙකක් පස්සට එන්න. මේ පැත්තේ තරගකරුවෝ පස්සට වෙන්නේ නැති බවට පඩ වෙනවා. එකම ගාන ඉන්නේ. අඩි දෙකක් පස්සට එන්න. හරි එන්න පාස් කරන්න 1යි 2යි 3යි. ඔව් මේ පාර නම් බැලුම් බෝල ගොඩක් කුකුරව ගත්තා. තරගකරුවන් කිහිප දෙනෙක් තරගයෙන් ඉවත් වෙනවා. හොඳයි මෙන්න අනිත් පැත්තට පාස් කරන්න 1යි 2යි 3යි. ඔව් දැන් කොහේ පැත්තේ ඉන්න තරගකරුවන් මේ පැත්තට එන්න. හරි ඒත් එක්කම මතක් කරනවා ඊළඟට ආරම්භ කිරීමට සූදානම් ගෝණි රේස් තරගය. ගෝණි පරිමේ තරගය සඳහා නම් ලබා දුන්න තරගකරුවන් තරගය ආරම්භ කිරීමට සූදානම් වෙයි. ඊළඟට එම තරගය සඳහා සූදානම් වෙන්න. හරි බැලුම් බෝලේ අතේ තියෙන කට්ටිය නෙවෙයි අනිත් තරගකරුවන් අඩි දෙකක් පස්සට එන්න. මොකද ඉස්සෙල්ලා හිටපු ගානට වඩා එන්න ඕන. මෙන්න මේ මං ගානට කට්ටිය දෙන්න. තවස්සට එන්න. හරි හොඳේ නම් 1යි 2යි 3යි. තවත් එක් තරගකරුවෝ යුගලයක් ඉවත් වෙනවා. ඔන්න අනිත් පැත්තට පාස් කරන්න 1යි 2යි 3යි. තවත් තරගකරුවන් යුගලක් ඉවත් වෙනවා. නැවතත් මගේ වම් අත පැත්තේ තරගකරුවන් අඩියක් පස්සට එන්න. ඔව් මෙන්න පාස් කරන්න 1යි 2යි 3යි. තරග යුවල් දෙකක් ඉවත් වෙනවා මේ අවස්ථාවේදී. තරගය උද්වේග කරයි බලමු. ඔන්න පාස් කරන්න 1යි 2යි 3යි. තවත් තරග යුවලයක් ඉවත් වෙනවා. තරගකරුවන් බොහොම සීමිත ප්‍රමාණයක් තමයි දැන් තරගයේ ඉන්නේ. නැවතත් මේ පැත්තේ ඉන්න තරගකරුවන් අඩි දෙකක් පස්සට වෙන්න. අඩි දෙකක්. ඔන්න පාස් කරන්න සූදානම් 1යි 2යි 3යි. එක් තරග යෝලයක් මේ අවස්ථාවේදී ඉවත් වෙනවා. ඔන්න අනිත් පසට තරගය
බැලුම් පාස් කිරීමට සූදානම්. 1යි 2යි 3යි. හොඳයි, ඊටම සූක්ෂම ලෙස බැලුම් බෝලය පාස් කරනවා. දැන් මේ පැත්තේ ඉන්න කට්ටිය තව අඩියක් පස්සට එන්න. නියමයි. හරි, මෙන්න 1යි 2යි 3යි. ඔව්, දෙක තරඟ යෝධයක් ඉවත් වෙනවා. අපි බලමු කවුද මේ බැලුම් බෝල පාස් කරලා තරඟ ජයග්‍රහණය කරන්න කියලා. මෙන්න නැවතත් පාස් කරන්න. 1යි 2යි 3යි. තවත් තරඟ යෝධයක් ඉවත් වෙනවා. හොඳයි, එහෙනම් මගේ වම් පදලත් තියෙන තරඟකරුවන් තව අඩියක් පස්සට වෙන්න. හරි, බැලුම් බෝලය මේ පැත්තට යොමු කරන කට්ටිය අඩියක් ඉස්සරහට ඉන්න බෑ බැලුම් බෝලේ දානකොට. හරි, 1යි 2යි 3යි. හරි, තම සූක්ෂමයි. හොඳ දවා ගැනීම කිහිපයක්. හොඳ පන්දු රැක ගැනීමක්. මෙන්න පාස් කරන්න. 1යි 2යි 3යි. ඔව්, එක් තරඟ යෝධයක් ඉවත් වෙනවා. දැන් මේ පැත්තේ ඉන්න කට්ටිය අඩි දෙකක් පස්සට එන්න. තරඟය ඉතාමත් උද්වේග කරයි. ඔන්න තරඟ යුගලයක් 3ක් මේ අවස්ථාවේ තරඟ වදිනවා. 1යි 2යි 3යි. ඉතාම දක්ෂ ලෙස තරඟ වදිනවා මේ කණ්ඩායම් ත්‍රිත්වය. එහෙනම් නැවතත් අනිත් පැත්තට අපි බැලුම් බෝලේ පාස් කරමු. 1යි 2යි 3යි. ඔය එකම කාන්තා නියෝජනය මේ අවස්ථාවේදී තරගයෙන් ඉවත් වෙනවා. මෙන්න උණුසුම් තරගය කණ්ඩායම් ත්‍රිත්වයක් අතර මේ අවස්ථාවේ අඩි දෙකක් පස්සට වෙන්න. හොඳයි, මෙන්න උද්වේග කරන අවස්ථාව. සංවිධායක මණ්ඩලය සඳහන් කරනවා මේ වෙනකොට මේ කණ්ඩායම් ත්‍රිත්වයේම දිනලා තියෙන්නේ ප්‍රථම සහ දෙවන යන ස්ථාන දෙකම ත්‍යාග ලබා දෙනවා. එහෙනම් පාස් කරන්න. 1යි 2යි 3යි. හොඳයි, මෙන්න පාස් කරන්න. 1යි 2යි 3යි. දැන් අපි දෙපැත්තෙන්ම අඩි දෙක පස්සට යමු. අඩි දෙකක් පස්සට එනවාද? හරි, පාස් කරන්න. 1යි 2යි 3යි. තමයි ඉතාමත් උත්තේජක කර තරඟ අවස්ථාවක්. 1යි 2යි 3යි. ඉතාමත් හොඳට බෝලය අල්ල ගන්නවා. ඉතින් නැවතත් අඩි දෙක ගානේ දෙපැත්තෙන්ම පස්සට යන්න. හරි, හොඳයි, එහෙනම් සූදානම් වන්න. 1යි 2යි 3යි. තාමත් උද්වේග කරයි. කිසිවෙකු ජයග්‍රහණය අත්හැරීමට සූදානමක් නැහැ. නැවතත් පාස් කරන්න. 1යි 2යි 3යි. තාමත් උද්වේග කරයි. නැවතත් දෙපැත්තෙන්ම අඩි දෙක ගානේ පස්සට වෙන්න. බැලුම් බෝලේ අතේ තියෙන කට්ටියත් පස්සට වෙන්න. හරි, 1යි 2යි 3යි. ඔව්, මෙන්න ජයග්‍රාහක යුගලය මේ අවස්ථාවේ තීරණය වෙනවා. ඉතින් ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්. මේ සමගින් ආරම්භ කිරීමට සූදානම් ගෝනි රේස් තරගය. ඉතින් ගෝනි රේස් තරගය සංවිධායක මණ්ඩලයේ සූදානම්ද? තරගකරුවන් සූදානම්ද? හරි, එහෙනම් මම 1යි 2යි 3යි යෝම තරගය ආරම්භ කරන්නයි තියෙන්නේ. එහෙනම් අපි තරගය ආරම්භ කිරීමටයි සූදානම්. 1යි 2යි 3යි. ඔව්, මෙන්න ඉතාමත් වේගයෙන් ඉදිරියම පැමිණෙනවා ක්‍රීඩකයෙක්. අපි බලමු. ඉතාමත් උද්වේග. ඔව්, මෙන්න අපි ආරම්භ කිරීමට සූදානම්.